අද මාතෘකාව අපි හැමෝම සිල් ගන්නේයි. මොකටද සිල් ගන්නෙ? වයසට ගියාම සිල් ගන්න. වයසටම යන්න ඕනේ සිල් ගන්න. වයසටම යන්න අවශ්‍ය නැහැ සිල් ගන්න. පොඩි කාලින් තම්ම පුරුදු වෙන්න ඕනේ ඒවා. මොනවද පුරුදු වෙන්න ඕනේ? ඉස්සර අපි අපේ ආච්චිලා සීයලා සිල් ගන්නවා. දකින්න මාර ආසයි. දැන් දැක්කම මොකද වෙලා තියෙන්නේ? එදා අපේ සීයලා කාලේ ආච්චිලා සිල් ගන්නකොට වෙනස්. දැන් සිල් ගන්නකොට වෙනස්. දැන් මේ වෙනකොට දිනු වෙලා තියෙන්න බෑ. ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ තියෙනවානේ. විමර්ශන වෙනවානේ. කොච්චර අපේ අයට පන්සලේ හාඳුරු ඉන්නවා. කොච්චර බණ කිව්වත් ටික වෙලාවක් ගියට පස්සේ බණ කිව්වේ නෑ වාගේ. මොකද වෙලා තියෙන්නේ? අපි මයියන්ගනේ බදුල්ල ඕන පන්සලක ගිහිල්ලා බණ සිල් ගන්න කට්ටිය දිහා හැරිලා පොඩ්ඩක්. ඒකයි අය ළඟ තියෙන සීලයක්. තුනමාරට පයින්නවා. සීලේ. ඒ ටිකවත් හයිට කරන්නේ නෑනේ. ඇයි අපි සිල් ගන්නෙ? මොකද්ද පරමාර්ථය? අපේ අදහස මොකද්ද? බුදුන් දැක නිවන් දකින්න. තමයි මේ ඉතින් මෙහෙයුම කරන්නේ. ආන්දොල්ලා සෑහෙන්න මාසෙනවා ඒ කටි නිවන් දක්වන්න. පුළුවන් වේද? දවසෙන් දවස ඉලිහෙනවා මිසක් ධර්මේ නැති වෙන මිසක් එයාලා උපාසකම්මලට ධර්මේ නම් ගණන් ගන්නවත් නෑ පංගුවක් අය. හැල්ලුවට ගණන් ගන්න. සිල් ගන්නවා කියලා පන්සලට ආවට පස්සේ දානශාලාවේ නැත්තම් ඒ දානශාලාවේ පිච්චේ වටේටම පැදුරු දාන්නේ පිච්චේ වටේටම. ඒ කොන්ද පන්නේ කොන්ද කැක්කුම. කොන් තුනටියම අර කොරම තියෙන්නේ. මෙච්චේ තින් ධර්මයක් කාලා තමයි මොකද? ඉතින් ඒ කට්ටියගේ සිල් ගායරන් ගියාට පස්සේ එයාලා ආයත පැවැත් විදිහට තමයි යන්නේ. නපුරු වචනේ බයින කට්ටිය ඉන්නවා. එක විදිහය ඉන්නවා. මේ කට්ටිය සිල් ගන්නේ ඇයි? මේ වටිනා බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයට ගරු කරලා ඒ ධර්මයේ තුලින් වන්දනාමාන කරලා නිවන් දකින්න තමයි බලාපොරොත්තු. පන්සලේ හාමුදුරුවෝ කොච්චර පැය ගාණක් ධර්මයේ දේශනා කරත් හැමදාම දේශනා කරත් මොකද වෙන්නේ? දවසින් දවස වැටෙනවා. ගිලිහි යනවා. ගණන් ගන්නෙත් නැහැ. පන්සලක් කියවම ගණන් ගන්නෙත් නැහැ පංගුවක්. හැසිරෙන්නේ අමුතු විදිහට. පන්සල හුරු වෙච්චම ගරු කිරීමක් නැහැ හාඳුල්ලාට. පංගුවක් අය ඉන්නවා. මම දැකලා තිනවා. උදේට තමන්ගේ ධම්මුරේ දානෙමුරේ හම්බෙච්චම උයන ලුණුවත් බලන්නේ රහවම් කිසිම දෙයක් බලන්නේ. කුඹරේ සිලා වී ටික අරගෙන වංගිඩි දාලා කොටලා ඒක උයලා ඉඳුල් වෙන්නේ නැතුව ඒ වළංගිඩිය පවා ඔළුවේ තියාගෙන යන්නේ සද්ධාවෙන්. ගරුත්වයෙන් අරන් යන්නේ පන්සලට. ව්‍යංජනත් එහෙමයි. අද එහෙම නෑ දකින්නවත්. අද එහෙම පංගුවක් ගම්මානවල තියෙනවා. මම දැකලා තියෙනවා එහෙම තියෙනවා. මේ ඒ විදියට
බලන්න ආසයි එහෙම. මේ ගෙනියනවා බුදුන්ට පූජා කරනවා දකින්න ආසයි. එයාලා වන්දනා මන කරනවා. මාර බුදුරජාණන් වහන්සේට මාර කැපවීමක්. මේ සද්ධර්මයේ මුදුන් දැක ලබන ආත්ම බුදුන් දැක නිවන් දකින්න. ඉතින් එයාලා දන්නේ නැහනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ සද්ධර්මය මේක උපදමලා විමර්ශනය කරලා තමා තුළින් මේ මොකද්ද කියන්නේ කියලා බලලා නිවන් දකින්න මාර්ගේ කියා දෙන්න. කොහොමද කියා දෙන්නද? පොත්පත්වල තියෙන විදිහටනේ හාමුදුරුවෝ කියන්නේ. ඒ විස්තර දැනගෙන මේ පරිසරය දිහා බලලා තමයි යාළුවා මේ බණ කියන්නේ. වෙනත් විදිහෙන් කියන්නේ කිව්වොත් උපාසක මාතෘන්ට තේරෙන්නේ නැහැ. උපාසක අම්මලාට තේරෙන්නේ නැහැ. ගැඹුරු ධර්මේ අර යනවා මේ කතා කර කර ඉන්න. අතින් පන්සලට ගිහිල්ලා බොමලු වටේට පොය දාට හැමදියාම අරේ බණ කියනවා. මෙයා ඉතින් කතා කරගෙන ඉන්න. හුඟා පන්සලට පොය දාට ගිහින් බලන්නකෝ. උපාසක අම්මලා ගෙදරින් එනවා සීලේ. පන්සලට ඇවිල්ලා 4-5 දෙනා වාඩිච්ච ගමන් නෑ සීලයක්. එහෙම නැද්ද? ඔයලා බලන්න. මළුවකටම ගියා ප්‍රසිද්ධ පන්සල් වල මළුවකටම ගියාම බලන්නකෝ උපසකම ඇසින තාලේ. එහෙම හොඳ නෑනේ. ඒ මෙච්චේ සද්ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සද්ධර්මය ඒ දැන් තියෙන ධර්මයේ මේ තුලින් කියන්නේ ආන්දර දේශනා කරනවා. කොච්චර කිව්වත් ගඟට ඉනි කපන්නා වගේ. පළක් නැහැ වගේ. ප්‍රයෝජනයක් නැහැ. ආන්දර ධර්මයේ කියලා යනවා. උපාසකම් අමලත් සිල් අරන් එනවා. පැවැත්ම මොහොම තමයි. අංගුවක් එහෙම නෙවෙයි. ගරු කරලා ලෙන්සුවක් බිම තියලා වහඳුරට අගහඳුර කෙනෙක් කිව්වම ගරු කිරීමක් තියෙන්න ඕන. අද එහෙම වන්නේ නැහනේ. හාඳුරෝ බණ කියනවා නම් පල්ලෑ පුටුවක වඩලා නැහැ උපාසක අම්මලා උඩ පුටුවක වඩේ නැයි. ධනිස්ත්‍ය අමාරුවනේ. අමාරුකම් වැඩි. පන්සලට ආවම ගමට ගෙදරට ගියාට පස්සේ ඔය අමාරුකම් මොකක්වත් නැහැ. බිම වාඩි වෙන්න බෑ. ගෙදර ගියා බිම වාඩි වෙලා ඉන්නව ගෙදරට වෙලා. මේව දකින්න ඕනේ. මේ වැරදි පෙනෙන්න ඕනේ. වැරදි හැදෙන්න. එහෙම කියන්නේ නැහැනේ බන. කිව්වොත් ආයෙ සිල් ගන්නෙ නැහැනේ ආන්දරලා. කියන්නේ මේ පාසකම්මල සිල් ගන්නෙ නැහැ. ආන්දර මෙහෙම කිව්වා කියලා කතාන්දර තමයි ඇති වෙන්නේ. මේක තමයි පැවැත්ම. පන්සලට ගියාම දවල් 12ට පීකර දාලා මේ පීකර දාලා කමන්නේ දවල් 12ට පිරිච්ච යනවා පන්සල් වල යන්න ඕන දාන්න ඕන ඒ ගරුත්වයේ තියෙන්න බෑ ඒවට ගරු ස්වාමීන් වහන්සේ කෙනෙකුට ගරු කරන්න ඕන ඒ ගරුත්වය දැන් තුනොත් බුදුරජාණන් වහන්සේගේ පිළිරු බලන්න බෝධි වටේට කොට ගහලා තියෙනවා. දැකලා නැද්ද ඔයාලා? උගාක් තියෙනවා. ඒ මේ ධර්ම මේ බුදුන් බුද්ධත්වයට විච්ච රටේ මේ ලංකාවේ මේ තියෙන්නේ. මෙච්චර පිළිම කැඩිච්ච ඒවා. මේවා දකින්න ඕනේ. මේ සබා ධර්මයේ තුල ජීවත් වෙනකොට මේ වැරදි පෙරෙන්න ඕනේ. මොනවා කරන්නද? කියලා ඉතින් හිතෙනවා හාන්දොල්ලාගේ වැරද්දක් නැහැ. එයාලා මේ දන්න ධර්මයේ දේශනා කරනවා. වැඩි විස්තර කියන්න ගියොත් එම වෛර බඳිනවා. හාන්දොල්ට කියන්න දෙයක් නැහැ. කියන්නේ උපසමන කරන්න දෙයක් නැහැ. පන්සල් වලට එන්නේ දාන ටික උඟා ප්‍රශ්න තියෙනවානේ. මේවා දකින්න ඕනේ.